ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔහු තෘප්තියට පැමිණෙන්නෝය. මොන තෘප්තියක්? ඒ කතා කරන තෘප්තිය කොතනද තියෙන්නේ? ඒ තෘප්තිය සදාකාලිකව ඔබට මට උරුම තෘප්තියක්. සදාකාලිකව ඔබට මට දෙන තෘප්තියක්. ඒක කවදාවත් ඉවර වෙන දෙයක් නෙවෙයි. නමුත් ඔබ මම තෘප්තියට පැමිණෙන්නේ මේ ලෝකයේ දෙයට නම්, මේ తాවකාලික දෙයට නම් ධර්මිෂ්ඨකමට ඔබට මට බාධාවක් තිබෙනවා. පරම්පරා ගාන ක්‍රිස්තියානි වෙන්නට පුළුවන්. අපි නැවත අලුතෙන් ක්‍රිස්තියානි හැරුණ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ මොන කෙනෙක් වුණත් මේ මොහොත වන විට ඔබයි මමයි අතර දෙවියන් වහන්සේ තියෙන ගනුදෙනුව ඒ සම්බන්ධතාවය කොයි වගේ තැනකද තියෙන්නේ? ඒ දිහා බලන දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතය කොහොමද දකින්න යන්නේ? ධර්මිෂ්ඨ මිනිසෙක්